කතාව ආරම්භ වෙද්දිම අපිට මුලින්ම හම්බ වෙන්නේ ඩෙනිස් කුවමන් කියන කෙනාව. ඉතින් මේ ඩෙනිස් කියන්නේ ස්කූල් එකේ කවුරුවත් වැඩිය ගණන් ගන්නේ නැති ජෝකර් කෙනෙක් වගේ ඩයල් එකක්. ඒ වගේම ඩෙනිස්ගේ යාළුවා රිච් කියන්නේ ඩෙනිස්ට දෙවනි වෙන්නේ නැති ඒ වගේම කෙනෙක්. කොහොමුණත් ඩෙනිස් අවුරුදු 4ක ඉඳන් මේ ස්කූල් එකේ ඉන්න ලස්සනම සහ සරාගිම කෙල්ලට ආදරය කරනවා. මේ අතරේ ඩෙනිස් සහ රිච් ප්ලෑන් කරනවා එයාගේ ස්කූල් එකේ උපාධි උත්සවයේ දවසේ ඩෙනිස්ගේ හිතේ බෙත් කූප ගැන තියෙන ආදරේ හැමෝගෙම ඉස්සරහා එයාට කියනවා කියලා. ඉතින් කොහොම හරි ඩෙනිස්ගේ මේ කතාවත් එක්ක බෙත් ටිකක් ලැජ්ජාවට පත් වෙනවා. මොකද මෙතන ඉන්න හැමෝම එයාට hina පෙන්න ගන්නවා ඩෙනිස් වගේ කෙනෙක් එයාට ආදරෙයි කියලා මේ වගේ තැනකදී කියපු එකට. මොනවා වුණත් බෙත් කූප මේ කතාවට ලොකු අකමැත්තක් පෙන්වන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ඩෙනිස්ගේ කතාව අහගෙන ඉන්න බෙත් කූපගේ බොයිෆ්‍රෙන්ඩ් කෙවින්ටත් හොඳටම තරහ යනවා එයා මේ කියන දේවල් වලට. ඒ වගේම ඩෙනිස්ට පොඩි කාලේ ඉඳන් කරදර කරපු සෙට් එකට ඩෙනිස් මේ කතාව පාවිච්චි කරලා අපහාස කරන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඩෙනිස් මේ විදිහට කෙවින්ටත් කියන්නේ එයා අක්කා කෙනෙක්වත් සෙට් කරගන්න බැරි මෙලෝ රහකට නැති එකෙක් කියලා. ඊළඟට මේ උත්සවයේ ඉවර වෙලා ඩෙනිස්ව හම්බ වෙන එයාගේ ටීචර් එයාට කියන්නේ මම ඔයාගෙන් කීයටවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නැහැ කියලා. එතකොට ඩෙනිස් කියන්නේ ඇත්තටම රිච් තමයි මට අදහස දුන්නේ. ඒකයි මම එහෙම දෙයක් කරේ කියලා. ඒත් එක්කම ටීචර් කියන්නේ මම නම් කවදාවත් ඒ වගේ මන්ද මානසිකයෙක්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. ඔයා බෙත් කූප ගැන හිතන එක නවත්තලා දාන්න. මොකද ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් ලැබෙවි කියලා. ඔය අතරදී ඩෙනිස්ව දැකලා එතනට එන බෙත් එයාට කියන්නේ ඔයාගේ කතාව නිසා මිනිස්සු ඉස්සරහා මට ලැජ්ජ වෙන්න සිද්ධ වුණා. ඒත් මම ඒ කතාවට කැමතියි කියලා. ඉතින් මේ කතාව අහලා ඩෙනිස්ට නම් සෑහෙන සතුටුයි. මොකද ඩෙනිස්ට ඕන වෙලා තිබ්බෙත් කොහොම හරි කරලා බෙත් කූපත් එක්ක ටිකක් කතා කරන්න. ඒත් එක්කම මේ කතාව මැද්දට එන රීච් එකපාරටම ඩෙනිස්ට බනින්න පටන් ගන්නවා. මේකට හේතුව තමයි කලින් ඩෙනිස් කරපු කතාවේදී හැමෝගෙම ඉස්සරහා එයා කිව්වා රිච් කියන්නේ සමලිංගිකයෙක් එයා කැමති කොල්ලන්ට කියලා. ඊළඟට බෙත් ආපහු මෙතනින් යන්න හදනවා. එතකොට ඩෙනිස් එයා ළඟට ගිහින් කියන්නේ අද හවස අපේ ගෙදර පාර්ටි එකක් තියෙනවා ඔයාටත් පුළුවන් නම් එකට එන්න කියලා. එතකොට බෙත් කියන්නේ පුළුවන් වුණොත් එයා එන්නම් කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවෙදිම මෙතනට කෙවින් එනවා. කෙවින් ඩෙනිස්ගේ බෙල්ලෙන් අල්ලගෙන කියන්නේ උඹ මට හැමෝකම ඉස්සරහා ලැජ්ජ කරා කියලා. මේ විදිහට කෙවින් ඩෙනිස්ට ගහන්න හදන අතරදී මෙතනට එයාලගේ ටීචර් ආපු නිසා ඩෙනිස්ට බේරෙන්න පුළුවන් වෙනවා. ඊළඟට ඩෙනිස් ආපහු ගෙදර ගිහින් රිච් එක්ක එකතු වෙලා මෙයාලගේ පාර්ටි එක දාන්න ලෑස්ති වෙනවා. මේ අතර ඩෙනිස්ගේ අම්මයි තාත්තයි ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඩෙනිස්ගේ තාත්තා කැමති ඩෙනිස් මේ විදියට යාළුවෝ ආස්ටේ කරලා සතුටින් ඉන්නවට. මොකද ඩෙනිස්ට ආපහු කැම්පස් එකට ගියාම මේ වගේ විනෝද වෙන්න බැරි වෙන නිසා. ඒත් එක්කම ඩෙනිස්ගේ තාත්තා එයාට කියනවා මේ දවස් ටිකේ ජීවිතේ හොඳට බින්දින්න ඒ වගේම ඒකට අවශ්‍ය බැලුම් බෝලත් කාමරේ ලාච්චුවේ ඇතුලේ තියෙනවා කියලා. ඉතින් ඊළඟට ඩෙනිස් හැමදේම ලෑස්ති කරලා බෙත් එනකම් පාරට වෙලා ඉන්නවා. කොහොම හරි ටිකක් වෙලා මෙහෙම ඉද්දි බෙත් එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක මෙතනට එනවා. ඒත් එක්කම ඩෙනිස් මෙයාලගෙන් අහන්නේ ඔයාලා තනියමද ආවේ කෝ ඔයාලගේ බොයිෆ්‍රෙන්ඩ්ලා ටික කියලා. ඒත් ඒ වෙලාවේ බෙත් කියන්නේ ට්‍රීස්ගේ කොල්ලා එයාට බූට් එක තිබ්බ නිසා අපි උන්ව එලවලා දැම්මා කියලා. ඉතින් ඊළඟට මෙයාලා ඇතුළට එනවා. ඒත් එක්කම බෙත් ටිකක් පුදුම වෙනවා. මොකද මෙතන පාටි එකක් තියෙනවා කියලා කිව්වට කවුරුවත්ම ඇවිත් නැති නිසා. කොහොම හරි ඔය විදිහට ටික වෙලාවක් යද්දි බෙත්ගේ යාළුවා ටීස්ට බියර් එකක් බොන්න ඕන වෙනවා. කොහොම නමුත් මේ කතාව එක්ක රිච්ට ගොඩක් සතුටුයි. ඒත් එක්කම රිච් කාමරයට දුවගෙන ගිහින් ඩෙනිස්ගේ තාත්තා දුන්නු බැලුම් බෝල ටික අරගෙන එනවා. ඒ වගේම මේ අතරේ ෂැම්පේන් බෝතලේ කඩා ගන්න බැරුව ඩෙනිස් ඒකත් හලාගෙන බිම ඇදගෙන වැටෙනවා. ඉතින් ඔය වෙලාවේ ෂැම්පේන් බෝතලේ ඩෙනිස්ගේ ඇහි වදිනවා. ඒ නිසා ඉක්මනින්ම එතනට එන බෙත් එයාගේ ඇඟ උඩ නැගලා එයාගේ ඇහැ තවන්න පටන් ගන්නවා. ඒත් මේ වෙද්දි බෙත්ට තේරෙනවා තවන්නේ ඩෙනිස්ගේ ඇහැ උනාට මෙතන ඊට වඩා දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මේ වෙද්දි රන්දික වැඩට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ සිද්ධිය දකින්න බෙත් සහ එයාගේ යාළුවෝ දෙන්න ඩෙනිස්ට hina වෙන්න ගන්නවා. කොහොම හරි තවත් ටික වෙලාවක් යද්දි ට්‍රීස් දකින්නවා රිච් අරගෙන ආපු බැලුම් බෝල ටික. මේකත් එක්ක බෙත් හිතන්නේ ඩෙනිස් එයාලට එන්න කිව්වේ මේකට කියලා. ඊළඟට බෙත් මෙතනින් යන්න ලෑස්ති වෙනවා. ඒත් එතකොටම මෙයාලා දකිනවා කෙවින්ගේ වාහනේ මේ පැත්තට එනවා.
ඉතින් මේකත් එක්කම ඩෙනිස් හොඳටම බය වෙලා ගෙදර තියෙන දොර ජනේල් ටික වහන්න ගන්නවා. නමුත් මේ වෙද්දි ඩෙනිස්ට එක දොරක් වහන්න අමතක වෙලා තියෙනවා. ඊළඟට මේ දොර වහන්න හිතාගෙන ඩෙනිස් එතනට යනවා. ඒත් ඊට කලින් කෙවින්ගේ ඇතුළට ඇවිත් ගෙදර තියෙන දේවල් ඔක්කොම ටික පොළවේ ගහන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙද්දි ඩෙනිස්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසාම ඩෙනිස් බේරෙන්න හිතාගෙන එයාගේ කාමරයට යනවා. ඒත් මෙතනටත් එන කෙවින් ඩෙනිස්ට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙද්දි අල්මාරිය ඇතුළේ හැංගිලා ඉන්න රිච් එළියට එනවා. ඒත් එක්කම කෙවින්ව දකින රිච් දුවගෙන ගිහින් උඩ තට්ටුවෙන් පහළට පනිනවා. ඩෙනිස් මේ විදිහට කෙවින්ගෙන් ගුටි කන අතරේදී එතනට එන බෙත් කෙවින්ටත් ගහලා ඩෙනිස්ට පැන ගන්න උදව් කරනවා. මේ වෙද්දි ජනේලයෙන් පැනපු රිච් වහලේ කෑල්ලක එල්ලිලා තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම ආපහු එන කෙවින් මේ දෙන්නවම වහලෙන් බිමට තල්ලු කරලා දානවා. ඉතින් කොහොම හරි ඔය විදියට කෙවින්ගෙන් බේරිලා ඩෙනිස් පාරට දුවගෙන එනවා. ඒත් මේ වෙලාවේ වේගයෙන් එන බෙත්ගේ කායකටත් ඩෙනිස් හැප්පෙනවා. ඊළඟට ඩෙනිස්වත් ආපහු වාහනයට දාගන්න මෙයාලට පුළුවන් වෙනවා කෙවින්ගෙන් බේරිලා මෙතනින් පැන ගන්න. ඒ වගේම ටික දුරක් යද්දි බෙත් එයාගේ ෆෝන් එකත් විසි කරලා දානවා. මොකද කෙවින් එයාලා ඉන්න තැන හොයාගෙන තියෙන්නේත් මේ ෆෝන් එක ට්‍රැක් කරලා. ඊළඟට මෙයාලා බියර් ටිකක් ගන්න හිතාගෙන සුපර් මාකට් එකකින් වාහනය නවත්තනවා. ඉතින් බෙත් එක්ක ඇතුළට යන ඩෙනිස් මේ වෙලාවේ සර්ප්‍රයිස් වෙනවා. මොකද බෙත් එයා ගත්තු දේවල් වලට ගෙවීමක් විදිහට කැෂියර් එකේ ඉන්න කොල්ලව කිස් කරනවා. කොහොමුණත් ඩෙනිස් මේ වෙලාවේ දැනගන්නවා බෙත් මේ විදිහට කරලා තියෙන පළවෙනි වතාව මේක නෙවෙයි වගේම බෙත් කියන්නේ එයා හිතාගෙන හිටපු විදිහේ අහිංසක ගෑනු ළමයෙකුත් නෙවෙයි කියලා. ඔය විදිහට බියර් ටිකත් අරගෙන මෙයාලා ඊළඟට කවුරුවත් නැති නිදහස් තැනක් බලලා වාහනය නවත්තනවා. මේ විදිහට මෙයාලා බියර් එකක් බොන ගමන් ඉන්න අතරදී ඩෙනිස් බියර් බෝතලයක මුඩිය ගලවන්න ගිහින් එයාගේ දතකුත් ගලව ගන්නවා. ඉතින් ඔය වෙලාවෙම ඩෙනිස්ගේ ෆෝන් එකේ සින්දුවක් ප්ලේ වෙනවා. මේ සින්දුවේ නම තමයි පෙත් කූපර්. ඒ වගේම මේ සින්දුව අහගෙන ඉන්න බෙත් එයාට කියන්නේ එයාගේ දෙමව්පියෝ එයාට නම තියලා තියෙන්නේ මේ සින්දුව අහලා. ඊළඟට ලිස්පි සහ ට්‍රීස් රිච් එක පොඩි රවුමක් දාන්න හිතාගෙන එතනින් ටිකක් එහාට යනවා. ඉතින් මෙයාලා මෙහෙම යද්දි දකින්නවා එළදෙන්නු වගේක් ඉන්නවා. කොහොම හරි ඔය දේත් එක්ක ලිස්පි සහ ට්‍රීස් මෙයාට බල කරනවා එළදෙනකගෙන් කිරිදොවලා පෙන්වන්න කියලා. මේ විදිහට මෙයාලා මෙතන කලබල කරද්දි මේ එළදෙන්නු ටික කුලප්පු වෙලා මෙයාලගේ පස්සෙන් එලවන්න ගන්නවා. ඒ නිසාම මෙයාලට මෙතනනුත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙද්දි බියර් එකකුත් බීලා ඉන්න බෙත් වාහනේ ලයිට් ඔෆ් කරගෙන ගිහින් පාරේ අයින නවත්තලා තිබුණු කායකක හැප්පෙනවා. ඒ වගේම මේ වෙලාවෙදි ඩෙනිස් දැනගන්නවා බෙත් මේ හප්පලා තියෙන්නේ එයාගේ අම්මයි තාත්තයි හිටපු වාහනය කියලා. ඉතින් මේකට බය වුණු මෙයාලා ආපහු වාහනයත් හරවගෙන මෙතනින් යනවා. ඉතින් ඊළඟට බෙත් මෙයාලව එක්කගෙන එන්නේ පාටි එකකට. මේ පාටි එක දාලා තියෙන්නේත් මෙයාලගේ ඉස්කූල් එකේම ළමයෙක්. ඒ වගේම මේ පාටි එකට ඉස්කූල් එකේ හැමෝම වගේ ඇවිත් ඉන්නවා. ටික වෙලාවකින් මෙතනට එන ග්‍රෙග් කියන කෙනා ඩෙනිස්වත් ඇදගෙන කාමරයට යනවා. මොකද ඩෙනිස් එදා උත්සවයේදී ග්‍රෙග්ටත් හොඳටම අපහාස කරා. ඒත් මේ වෙලාවේ ග්‍රෙග් ඩෙනිස්ව බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඒ වගේම ග්‍රෙග් එයා කරපු දේවල් වෙනුවෙන් ඩෙනිස්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ග්‍රෙග් කියන විදිහට අද ඉඳන් ඩෙනිස් තමයි එයාගේ හොඳම යාළුවා. මොකද ග්‍රෙග් හිතනවා ඩෙනිස් එයාව හොඳට තේරුම් අරගෙන තියෙනවා කියලා. කොහොම හරි ඊළඟට ඩෙනිස් රිච් එක්ක ඩිනර් එක ගන්න යනවා. මේ වෙලාවේ රිච් කියන්නේ අද වෙච්ච දේවලුත් එක්ක උඹට බෙත් කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් වුණා. නැත්නම් උඹ ජීවිත කාලෙම ඒකී හොඳ කෙනෙක් කියලා හිත දුක් වෙනවා කියලා. ඒත් එක්කම ඉස්කූල් එකේ ඩෙනිස්ට කැමැත්තෙන් ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් ඇවිත් ඩෙනිස්ගෙන් අහනවා "ඔයාට තුවාල උනේ කොහොමද?" කියලා. එතකොට මේ දෙන්නා කියන්නේ කෙවින් එක්ක එයාලා උන රණ්ඩුවකින් තමයි මෙහෙම උනේ. ඒ වගේම කෙවින් එයාලගෙන් ගුටි කාලා මේ වෙද්දි ඉන්නේ හොස්පිටල් එකේ කියලා. ඒත් මේ කෙල්ල දෙන්න දාන්න බා ඩෙනිස් මේ කියන්නේ බොරුවක් කියලා. මොකද එයාලා කියන විදිහට කෙවින් මේ වෙද්දිත් උඩ තට්ටුවේ ඉන්නවා. ඉතින් මේ කතාවත් එක්ක හොඳටම බය වෙන මේ දෙන්න ඉක්මනින්ම මෙතනින් දුවන්න ගන්නවා. ඒත් මේ වෙලාව වෙද්දිත් කෙවින්ට ආරංචි වෙලා මේ දෙන්න පාටි එකේ ඉන්නවා කියලා. ඒත් එක්කම මේ දෙන්නව අල්ලගන්න කෙවින් ඊළඟට මෙයාලවත් ඇදගෙන හැමෝගෙම ඉස්සරහට යනවා. කොහොම හරි මේ වෙද්දි කෙවින් හැමෝගෙම ඉස්සරහා ඩෙනිස්ට ගහන්න හදන්නේ.
ඒත් මෙතනට එන ස්කූල් එකේ මෙයාලගේ කෝච් මෙයාලට කියන්නේ මේ ෆයිට් එක සාධාරණව නීති රීති වලට අනුව සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය කතාව කියලා වැඩි වෙලාවක් යන්න කලින් කෙවින් ඩෙනිස්ගේ මූණට උන් හිටිතෙන් අමතක වෙලා යන්නම පාරක් ගහනවා. ඊළඟට මේ සිද්ධිය දකින්න ග්‍රෙග් දුවගෙන ඇවිත් කෙවින්ට ගහන්න පටන් ගන්නවා. ඔය විදියට කෙවින් සහ ග්‍රෙග් දිගටම ගහගන්න අතරදී බෙත් කෙවින්ගේ වාහනය අරගෙන බිත්තියකුත් කඩාගෙන ඇතුළට එනවා. ඒත් එක්කම මෙයාලවත් දාගෙන මෙතනින් පැන ගන්න බෙත් ඊළඟට එන්නේ මෙයාලගේ ස්කූල් එක ඇතුළට. ඉතින් බෙත් කියන්නේ ස්කූල් එකේ චියර්ලීඩර් නිසා එයාලට ප්‍රැක්ටිස් කරන්න අමතර යතුරක් දීලා තියෙනවා. කොහොමරි මේ විදියට බෙත් ස්කූල් එක ඇතුළට ගිහින් ඩෙනිස්ට චියර් ඩාන්ස් එකකුත් දාලා පෙන්වනවා. තවත් ටික වෙලාවකින් මෙයාලා වොෂ් එකක් දාන්න හිතාගෙන බාත්රූම් එකට යන්න මෙයාලටත් එන්න කියනවා. ඉතින් රිට් නම් මේ කතාව අහලා සැහෙන්න සතුටුයි. ඒත් ලැජ්ජාව නිසාම ඩෙනිස් මේකට ටිකක් අකමැති වුණත් chance එක මිස් කරගන්නත් බැරි නිසා එයාත් මේකට කැමති වෙනවා. ඊළඟට ඩෙනිස් මෙතනට යද්දි මෙයාලා ඇඳුම් මාරු කරනවත් දැකලා ලැජ්ජාවෙන් වගේ ඇඹරෙන්න ගන්නවා. මේ දිහා බලාගෙන ඉන්න බෙත් ලැජ්ජ වෙන්න එපා කියන ගමන් එයාගේ ටවල් එක ගලවලා ඩෙනිස්ට පෙන්වනවා. ඒත් එක්කම ටවල් එකකුත් අරගෙන එන රිච් කෙල්ලෝ ටික ගියපු වොෂ්රූම් එක ඇතුළට යනවා. මේ වෙලාවේ ලැජ්ජාවත් පැත්තකට දාලා ඩෙනිසුත් ඒ පැත්තට යන්න හිතාගෙන එයාගේ ඇඳුම් ටික ගලවන්න ගන්නවා. මේ අතර ඩෙනිස්ගේ පිටිපස්සෙන් එන කෙනෙක් එයාගේ කලිසම ඇදලා ගන්නවා. ඉතින් ඩෙනිස් හිතන්නේ මේ ඇවිත් ඉන්නේ බෙත් කියලා. ඒත් ඇත්තටම මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ කෙවින්. කොහොම හරි කෙවින් ඩෙනිස්ගේ නහය කැඩෙන්නම පාරක් ගහනවා. ඒත් එක්කම මෙතනට එන රිච් එයාගේ ටවල් එකත් අරගෙන මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් රිච් මේ අවස්ථාව එනකම් කාලෙක ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. මොකද කෙවින් එයාගේ යාළුවොත් එක්ක රිච්ට පොඩි කාලෙදි සෑහෙන කරදර කරලා තියෙනවා. ඉතින් රිච් මේ හැමෝටම ගහලා ඔක්කොම එක මෙතනින් පැන ගන්නවා. ටික වෙලාවකින් බෙත් ඩෙනිස්ට කියන්නේ එයාලඟ හිඟන්නෙක්ගේ වගේ කඳයි ඒ නිසා ඔයාගේ ෂර්ට් එක ගලවලා දාන්න කියලා. ඒත් එක්කම ඩෙනිස්ගේ ෂර්ට් එක අරගන්න බෙත් ඒක හුළඟට අල්ලන්නේ ඒකේ තියෙන ගඳ යවන්න කියලා හිතාගෙන. ඒත් මේ වෙලාවේදී බෙත්ගේ අතින් මේ ෂර්ට් එක අතෑරෙනවා. ඊළඟට මේ ෂර්ට් එක හොයන්න හිතාගෙන ඩෙනිස් වාහනයෙන් බැහැලා යද්දි එයාගේ ඇඳුම දැකලා මේ හැමෝම hina වෙන්න ගන්නවා. කොහොමුණත් ටික වෙලාවක් යද්දි බෙත් මේ ගැන දුක හිතිලා බෙත් එයාගේ ඇඳුමකුත් අරගෙන ඇවිත් ඩෙනිස්ට ආන්දබලා එයාත් එක්ක ෂර්ට් එක හොයන්න යනවා. මේ විදියට ටික දුරක් යද්දි මෙයාලට ෂර්ට් එක හොයාගන්න පුළුවන් වුණත් හදිසියෙම එතනට එන සතෙක් මෙයාලගේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න ෂර්ට් එකත් එපා කියලා ආපහු කෑ ගහගෙන වාහනයට දුවගෙන එනවා. ඊළඟට හැමෝම යන්නේ ට්‍රීස්ගේ තාත්තට අයිති වෙලා තියෙන ලස්සන පළාතක තියෙන කැබින් එකකට. ඉතින් මෙයාලා ගියපු ගමන් ට්‍රීස් වොඩ්කා බෝතලයකුත් අරගෙන ඇවිත් හැමෝම එක ඩ්‍රින්ක් එකක් දාන්න ලෑස්ති වෙනවා. කොහොමරි හැමෝම රැති ඉස්සේ රවුම් ගහලා මේ වෙද්දි උදේ වීගෙන එන්නේ. එතකොට බෙත් ඩෙනිස්ට කතා කරනවා එයත් එක්ක ඉරපායන දිහා බලාගෙන ඉන්න එන්න කියලා. ඉතින් ඊළඟට මේ දෙන්න මේ විදියට ඉරපායන දිහා බලාගෙන ඉන්න අතරදී ඩෙනිස්ට එයාගේ ආදරවන්තිය බෙත්ව කිස් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දි රිච්ට ලිස්බි සහ ට්‍රිස් කියන දෙන්නත් එක්කම සෙල්ලම් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ විදියට මෙයාලගේ සුපිරිම පාටි එකත් ඉවර වෙලා මෙයාලා ආපහු පටන් ගත්තු තැනටම එනවා. ඒ කියන්නේ ඩෙනිස්ගේ ගෙදරට. කොහොම වුණත් මේ වෙද්දි ඩෙනිස්ගේ අම්මා නම් හොඳටම තරහින් තමයි ඉන්නේ. මොකද මෙයාලා එදා මුළු ගෙදරම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාපු නිසා. ඒත් ඩෙනිස්ගේ තාත්තා නම් මේ වෙද්දි ඩෙනිස් ගැන ආඩම්බර වෙනවා. මොකද එයා අන්තිමේදී හරි ගේමක් ගහගත්තු නිසා. ඉතින් දැන් මේ වෙද්දි මෙයාලා සමුගන්න පෙළාපත් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඩෙනිස් බෙත්ගේ කම්මුලට කිස් එකක් දෙනවා. ඒත් මේ වෙලාවේ එක විතරක් මදි වෙන බෙත් ආපහු ඩෙනිස්වත් කිස් කරනවා. කොහොම වුණත් මේ වෙද්දි බෙත්ගේ හිතේ ඩෙනිස් ගැන ආදරයක් ඇති වෙලා තියෙනවා. ඒ අතරේ ඩෙනිස් බෙත්ට කියන්නේ රියුනියන් එකේදී ආපහු හම්බ වෙමු. ඒ වගේම ඔයා ඒ වෙද්දි තනිකඩව හිටියොත් මං ආව මැරි කරනවා කියලා. ඒත් එක්කම බෙත් ඩෙනිස් වෙනුවෙන් ඉන්නවා කියලා පොරොන්දු වෙලා එයාගෙන් සමුගන්නවා. ඉතින් මේ කතාවත් මේ විදියට අවසන් වෙනවා. වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.